හලෝ සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මේ මගේ වියට්නාම් වල කරන 5 වෙනි වගේම අන්තිම ලොග් එක. කලින් ලොග් එක අපි හොයන් වලින් ඉවර කරා. දැන් අපි මේ ඩැනැන් සිටි එකට ඇවිල්ලා ඉන්නේ. ඩැනැන් වල මම බුක් කරා කැපේසියා කියන හොටෙල් එක. ඒකත් මම බුක් කරේ booking.com එකෙන්. මේ හොටෙල් එක මට හම්බුනේ breakfast with included price එකක්. එක දවසකට අපි 4 දෙනාට රුපියල් 15000ක් වගේ තමයි උනේ. මේ හොටෙල් එකේ අපි දවස් 5ක් ඉන්නවා. අපි අනිත් සිටීස් වල හිටපු හොටෙල්ස් එක්ක බලනකොට ඩැනැන් වල මේ ඉන්න හොටෙල් එක තමයි අපි ආසම වුණ හොටෙල් එක. රූම් එකට චෙක් ඉන් වෙලා ලගේජ් ටික දාලා අපි එළියට ආවා ලන්ච් ගන්න. හොටෙල් එක ඉස්සරහම තියෙන්නේ මේ මිනි මාර්ට් එක. මේකේ තියෙන නූඩල්ස් ಜಾති දැකලා පිස්සු හැදලා ඉන්නේ අපිට. හිතන වෙලාවට මෙතනට ඇවිල්ලා එක එක දේවල් ගන්නවා ඉතින්. ඩැනැන් වල අපි නෝටිස් කරපු දෙයක් තමයි හරියට මිනි මාකට්ස් තියෙනවා. නමුත් හැනොයි වල වගේ කරන්සි එක්ස්චේන්ජස් වැඩිය දකින්න නෑ මෙහෙ. හොටෙල් එක වටේටම තියෙන ඉතින් කෑම කඩ තමයි. අපි හිතුවා අද දවල්ට අපි බංච කනවා කියලා. දවල්ට හොඳට කාලා අපි ඊට පස්සේ ගියා බීච් එක පැත්තට. බීච් එක තියෙන්නේ ඇත්තටම හොටෙල් එකේ ඉඳන් මීටර 150ක විතර දුරින්. පයින් ඇවිදන් යන්න පුළුවන් අපිට. අපි ඉන්නේ සෙන්ටර් එකේ වගේ හින්දා මේතන වටේටම තියෙන්නේ ලොකු හොටෙල්ස්. ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්නවා මේ හරිය. අපිට ඕන උනා බීච් බාත් එකක් දාන්න. ඉතින් මේ බීච් එක කොහමද කියලා බලන්න එපා ඉස්සෙල්ලාම. බීච් එකට ආවම මේක නිකන් වෙනම පැරඩයිස් එකක් වගේ. කට්ටිය නානවා, තව සමහරු පැරාග්ලයිඩින් කරනවා, තවත් අය සර්ෆින් කරනවා. මාරම හැපනින් බීච් එකක්. මෙතන බීච් එක ඇවිල්ලා හොඳට බැහැලා නාන්න පුළුවන් විදිහට තියෙන්නේ. රැල්ල ගොඩාක් සැර නැහැ. ගොඩක් දුරට අපිට ඇවිදගෙන යන්නත් පුළුවන්. බැස්ස ගමන් ජඹුර නැහැ බීච් එක. අනිත් එක ගහගෙන යන තරම් සැර රැලි එන්නෙත් නැහැ. හොඳට එන්ජොයි කරන්න පුළුවන් තැනක් මේක. හිතා ගන්න පුළුවන් පොඩි දෙන්නව ගන්න කොච්චර අමාරු වෙන්නේ නැද්ද කියලා. හිතේ හැටියට ඒගොල්ලෝ ඉතින් මොහොත නෑවා. කවුරු හරි අපෙන් ඇහුවොත් අපි වියට්නාම් වල ආසම ඕන සිටි එක මොකක්ද කියලා අපි කියන්නේ ඩැනැන් කියලා. අපි ගිය සිටීස් තුනම එකකට එකක් වෙනස්. ඒ වුණාට ඩැනැන් වල තියෙන මේ බීච් වයිබ් එකත් එක්ක ආපු ෆීලිං එක නම් අනිත් ඒවාට මැච් කරන්න බෑ. ඊළඟ දවසේ අපි යනවා මෙහි තියෙන පොපියුලර් ඇට්‍රැක්ෂන් එකක් බලන්න. ඒකට කියන්නේ සන් වර්ල්ඩ් බානා හිල්ස්. මේ ලෝක ප්‍රසිද්ධ බ්‍රිජ් එක හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින් හදපු අත් දෙකක් උඩ. බානා හිල්ස් වලට යන්න මම ෂටල් බස් එකක් බුක් කරා 1 to go එකෙන්. අපි උදේ 9:00 විතර වෙනකොට ආවා බානා හිල්ස් වලට. මේ වගේ එස්කලේටර්ස් නැගලා තමයි උඩට යන්න තියෙන්නේ. උඩට ආවම අපිට තියෙනවා මේ වගේ කේබල් කාර් එකක නැගලා යන්න. මේ බානා හිල්ස් වල තියෙන කේබල් කාර් එකේ විශේෂත්වය ඇවිල්ලා මේකට ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියෙනවා. ලෝකයේ දිගම සිංගල් වයර් කේබල් කාර් එක විදිහට තමයි නම් කරලා තියෙන්නේ. කිලෝමීටර් 5කට වඩා දුරක් අපිට යන්න තියෙනවා මේ කේබල් කාර් එකේ. මේ කේබල් කාර් එකත් නිකන් ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරනවා වගේ තමයි. මේ කේබල් කාර් එකේ යනකොට පේන වීව් එක නම් කියලා වැඩක් නැහැ. ලස්සන දියැලකුත් පාස් කරගෙන තමයි අපි යන්නේ. බිම් බැලුවාම ඉතින් බයත් හිතෙනවා. අපි දැන් කන්ද උඩටම ඇවිල්ලා එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. මේක එක තැන් තියෙනවා අපිට බලන්න. ත්‍රිල් රයිඩ්ස් තියෙන තීම් පාක් එකකුත් තියෙනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් ලන්ච් බුෆේ එකකුත් අපිට ගන්න පුළුවන් මෙතනින්. එක්කෙනෙක්ට එන්ට්‍රන්ස් ටිකට් එක ලන්ච් බුෆේ එකත් එක්ක $47ක් වගේ වෙනවා. අපේ ටිකට්ස් 4 මම බුක් කරේ ක්ලුක් එකෙන්. මට ගොඩක් මොමනාව තිබ්බේ මේ ගෝල්ඩන් බ්‍රිජ් එක බලන්න. අපි ආපු දවසේ ගොඩක් මීදුම හින්දා මේ වගේ තමයි ඉතින් අපිට ඒක පෙනුනේ. ඊට පස්සේ අපි ගියා එකේ තීම් පාක් එකට. මේ ස්පේස් ෂාට් එකෙත් අපි ගියා. මට නම් ටිකක් කැරකිල්ල ගතියකුත් ආවා ඊට පස්සේ. මෙතන තියෙන ගොඩක් ඒවා මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ෆෝන්ස් බෑග්ස් මුකුත් අපිට ඒගොල්ලෝ ළඟ තියාගන්න දෙන්නේ නැහැ. ඒවා එතන තියෙන පොඩි ලොකර් එකක දාලා ඕනේ මේ රයිඩ් එකේ යන්න.
අනිත් එක මේ ටයිම් එක වෙනකොට මගේ ෆෝන් එකේ මෙමරි ෆුල් වෙලා මට ගොඩක් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. තීම් පාක් එකේ රයිඩ්ස් වල ගියාට පස්සේ අපි ගියා මේගොල්ලන්ගේ සන්ක්‍රාෆ්ට් බියර් ෆැක්ටරි එකට. මේ බානා හිල්ස් වල ඒගොල්ලන්ගේ ඕන් බ්‍රෑන්ඩ් බියර් බ්‍රූවරි එකක් තියෙනවා. ඉතින් බානා හිල්ස් වලට එන්න ටිකට් එකක් ගන්නකොට ෆ්‍රී බියර් දෙකකුත් ඒ ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙනවා. ලන්ච් ටයිම් එකත් ළඟ හින්දා අපි ඊළඟට ගියා ඒ සන්ක්‍රාෆ්ට් බියර් බ්‍රූවරි එක බලලා බියර් එක එන්ජොයි කරන්න. ඊළඟට අපි ආවා බානා හිල්ස් වල තියෙන Four Seasons කියන බුෆේ එකට. හිතේ හැටියට තියෙන ಜಾති ඔක්කොම බෙදාගෙන කෑවා. මෙතන කෑමවල ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. අපි ආපු ෂටල් බස් එක අපිව පික් කරන්න 4:30 වෙනකොට එන්ට්‍රන්ස් එක ළඟට එනවා කිව්වා. ඉතින් එන්ට්‍රන්ස් එක ළඟට යන්න අපි ආයේ කේබල් කාර්ස් වල ගිහිල්ලා යන්න ඕනේ. බස් එකෙන් අපිට ඉන්ෆෝම් කරා 3 වෙනකොට තියෙන කේබල් කාර් එකේ එන්න කියලා, නැත්නම් වෙලාව මදි වෙන හින්දා. රිටර්න් එකේදී කොහොමත් සෙනඟ ක්‍රවුඩඩ් වෙන හින්දා කේබල් කාර්ස් වලට ලොකු කිව් එකක් තියෙනවා. ඒක නිසා අපි පැයකට විතර කලින් එතනින් පිටත් වුණා. ෂාප් 4:30 වෙනකොට ෂටල් බස් එක ආවනේ. එදත් අපි හොටේල් එකට ගිහිල්ලා කරේ හවස බීච් එකට ගිය එක. මේ ඊළඟ දවසේ උදේ අපි ආව ඩැනෑන් වල තියෙන ලොකු වෝටර් පාර්ක් එකකට. ඒකට කියන්නේ මිකාසුකි වෝටර් පාර්ක්. මේකේ විශේෂත්වය එළිය වගේම ඇතුළේ ලොකු වෝටර් පාර්ක් එකක් තියෙනවා. ඉතින් අවුවේ රස්නේ වැඩේ ඉන්න අකමැති අයට මේක නියම ප්ලේස් එක වෝටර් ඇක්ටිවිටීස් කරන්න. මේ දවස් අපි තනිකරම වෙන් කරේ පොඩි දෙන්නාගේ ආස දේවල් කරන්න. මේ තියෙන වේව් පූල් එක. මෙතනට මං ටිකට්ස් කලින්ම බුක් කරේ නැහැ. ඇවිල්ලා එන්ට්‍රන්ස් එකේදී තමයි ගත්තේ. පොඩි දෙන්නට ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා. ඒකින්ද අපි 4 දෙනාටම ගියේ රුපියල් 13500ක් වගේ ගාණක්. මේ ඇක්ටිවිටීස් ඔක්කොම අපිට කරන්න පුළුවන්. ටයිම් රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. මේ ඉන්ඩෝ පාර්ක් එක ඇතුලේ තියෙනවා ත්‍රිල් රයිඩ් කැටගරි එකේ වෝටර් ස්ලයිඩ්ස් එකක්. දුවට ඒක කරන්න හම්බුන්නේ නැහැ. එයාගේ උස මදි හින්දා. මේ දවස් ඉතින් අපි තනිකරම දිය කාවා වගේ හිතේ හැටියට වතුරේ තමයි හිටියේ. මේක ඇතුළේ හරිම ලස්සනයි. මේක හදලා තියෙන්නේ ජපනීස් තීම් එකට. ඉන්ඩෝ ඒරියා එකේ තමයි අපි වැඩිපුරම කාලය ගත කරේ. එළිය රස්නේ හින්දා එළියට යන්න හිතුන්නේ නැහැ අපිට. මේ බිල්ඩින් එක ඇතුලේ වෙනම රෙස්ටොරන්ට්ස් එහෙම තියෙනවා. දවල්ට කන්න අපි මෙතනින්ම බන් මී 4ක් ගත්තා. මේ බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ තියෙනවා ජපනීස් ඔන්සෙන් කියලා හොට් වෝටර් පූල් එකක්. ඒක ඇවිල්ලා මිනරල් රිච් වෝටර් වලින් හදලා තියෙන්නේ. බහිනකොට නම් පුදුම රස්නේ. ටික වෙලාවක් යනකොට ඇඟේකට හුරු වෙනවා. මේකේ බහැලා ඉන්න එකේ හෙල්ත් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා කියලා කියනවා ඉතින්. ෆෝන් එක ලොකර්ස් වල දාලා ගියේ හින්දා මට එතන වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. ඔන්සෙන් එකේ ඉඳලා ඊට පස්සේ ආයිත් ආවා අපි ඉන්ඩෝ පූල් ඒරියා එකට. එතනින් යන්න නම් අපිට හිතක් තිබුණේ නැහැ. හස්බන්ඩ් ඇති කියලා එයා ගිහිල්ලා වොෂ් දාලා චේන්ජ් කරගෙන ආවා. ඒත් අපි තුන් දෙනා තමයි ඉතින් අන්තිමටම එළියට ආවේ. මේ තියෙන්නේ ගහගෙන යන පූල් එකක්. ඒකට බැස්සහම ඔටෝමැටිකලිම අපිව අරන් යනවා වටේට. හවස 3ට විතර අපි එතනින් කොහොම හරි එළියට බැහැගත්තා. කැබ් එකක එනකොට විනාඩි 20ක දුරක් වගේ තමයි තියෙන්නේ හොටෙල් එකට. එන ගමන් අපි ලොටේ මාර්ට් කියන shopping mall එකටත් ගිහිල්ලා ආවේ. ඒකේ වීඩියෝස් උත් ගන්න බැරි වුණා මගේ ෆෝන් එකේ ප්‍රශ්න හින්දා. එදා රෑ ඉතින් අපි ඩිනර් ගන්න තැනක් හොය යනකොට මේ ලේඩි ළඟ බිත්තර තියනවා දැකලා මට හිතුණා එග් බන් මේකක් හදාගන්න. මෙහි ඇත්තටම බිත්තර වැඩි අපි දැක්කේ නැහැ. බොහොම අඩුවෙන් තමයි අපිට මෙහෙදි බිත්තර කෑවුනේ. බිත්තර වලින් හදන කෑම වැඩි දකින්න තිබුණෙත් නැහැ. මේක හරි සිම්පල් විදිහට එයා හැදුවා. හරිම රසයි. රුපියල් 250කටත් වඩා අඩු ගාණක් තමයි ගියේ මට මතක විදිහට. වියට්නාම් වල ගොඩක් රෙස්ටොරන්ට්ස් වල අපි දකිනවා හොට් පොට් තියෙනවා. ලංකාවේ තාම අපිට හොට් පොට් try කරන්න බැරි වුණ හින්දා පුතාට ඕන ඒක එක්ස්පීරියන්ස් කරන්න. එදා රෑ අපි ඉතින් බීෆ් හොට් පොට් එකක් තමයි try කරේ. ඒගොල්ලෝ හොට් පොට් එකේ සුප් බේස් එක හදලා කුකර් එකත් එක්ක ගෙනල්ලා මේ සුඩින් තියෙනවා. පොට් එකට දාන ඕනේ නූඩල්ස් උයි මසුයි එළවලුයි ඒගොල්ලෝ වෙනම ප්ලේට්ස් වල ගෙනත් දෙනවා. අපි ඉතින් හිමින් ඒවා දාලා තම්බගෙන කන්න ඕනේ. ඒ ලේඩි අපිට මුලින්ම කියලා දුන්නා ඒක කරන විදිහ. හරි පරිස්සමෙන් මේක කරන්න ඕනේ. මෙතන රස්නේ පිච්චෙන්න බලනවානේ. මේ ටික ඔක්කොටම අපිට රුපියල් 3500ක් වගේ තමයි ගියේ.
ඊළඟ දවසේ උදේ අපි ආවා මාබල් මවුන්ටන්ස් තියෙන පැත්තට. හොටෙල් එකේ ඉඳන් විනාඩි 15ක වගේ දුරක් තමයි මෙතෙන්ට තියෙන්නේ. මෙතනම තියෙනවා ඇම්ෆෝ කේව් කියලා කේව් එකක්. කේව් එකට යන්නත් වෙනම එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්න ඕනේ. අපි මුලින්ම ටිකට් එක අරන් ගියේ කේව් එක බලන්න. මේ කේව් එක හැදලා තියෙන්නේ උණු ගල් වලින්. ඇතුළට යද්දි නම් ඉතින් හරිම රස්නේ. මේ කේව් එකෙන් සිම්බලයිස් කරන්නේ බුද්ධ ආගමේ කියවෙන කර්මය ගැන. පව් කරොත් අපාය යනවා කියන එක අපි ඉගෙන ගන්නවනේ පොඩි කාලේ ඉඳන්ම. ඉතින් අපායට ගියාම හම්බ වෙන වද තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ස්ටැචුස් එහෙම හදලා තියෙන්නේ නිකන් යක්කුන්ගේ ස්වරූපය ගන්න විදිහට. මිනිස්සුන්ව කටු ගස්වල නග්ගන ඒවා, ලෝදියේ බස්සලා තියෙන එක, කියතෙන් කපන එක, ඒ වගේ දේවල් තැන් තැන් වල ඇඳලා තියෙනවා ඉතින්. පව් වලින් වැළකෙන්න කියලා විසිටර්ස්ලාට දෙන නිකන් ස්පිරිචුවල් ලෙසන් එකක් වගේ තමයි මෙතන. පාටු පඩිපෙළකින් නැගලා උඩට යන්න පුළුවන්. යාම ලස්සන view point එකකුත් තියෙනවා මෙතන. අපායේදී යක්කු කරන වැඩ දැකලා පොඩි දෙන්න ටිකක් බයත් වෙලා හිටියේ. කේව් එකෙන් එළියට ඇවිල්ලා ඊළඟට අපි ගියා මාබල් මවුන්ටන් එක පැත්තට. මේගොල්ලෝ මෙහි තාක්ෂණය කොච්චර පාවිච්චි කරනවද කියනවා නම් කන්ද උඩට යන්න අපිට ලිෆ්ට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ටිකට් එකට අමතරව එක්කෙනෙක්ට ලිෆ්ට් එකේ යන්න වියට්නාම් ඩොලර් 15000ක් ගන්නවා. ඒක ඉතින් රුපියල් 175ක් වගේ තමයි වෙන්නේ. අපි උඩට යන්න ලිෆ්ට් එක පාවිච්චි කරා. එතෙන්ට ආවහම තියෙන view එක නම් මාර ලස්සනයි. ඩැනං සිටි එක ලස්සනට පේනවා මුහුදත් එක්ක. මෙතන තියෙන බුද්දිස් ටෙම්පල් එකක්. මේ කන්දත් හැදිලා තියෙන්නේ හුණු ගල් වලින්. ගස් වලින් වට වෙලා හරිම කාම් ෆීලිං එකක් තමයි එන්නේ මෙතෙන්ට ආවහම. පල්ලෙහාට බහින්න අපි පඩිපෙළ පාවිච්චි කරේ. ඒක අපි හිතපු තරම් ලොකු කන්දක් නෙමෙයි. ලංකාවේ අපි අමාරුවෙන් නගින කඳු වගේ නෙමෙයි මේවා. මාබල් මවුන්ටන් විසිට් එකෙන් පස්සේ අපි ආවා ලේඩි බුද්ධ ස්ටැචු එක බලන්න. ඒක තියෙන්නේ අපි හිටපු හොටෙල් එකෙන් විනාඩි 20ක විතර දුරක. මේ ලේඩි බුද්ධ ස්ටැචු එක සවුත් ඊස්ට් ඒෂියාවල තියෙන උසම ස්ටැචු එක කියලා තමයි කියන්නේ. ලේඩි බුද්ධ කිව්වට ඒ කවුද කියලා අපි දන්නේ නැති නිසා මමත් Google එකේ සර්ච් කරලා හොයාගත්තේ ඒ ඇවිල්ලා බෝධිසත්ව අවලෝකිතේශ්වර කියන කෙනා. ඉන්දියාවේ මෙයා පිරිමි කෙනෙක් කියලා කිව්වට දකුණු ආසියාවේ මෙයාව සලකන්නේ කාන්තාවක් විදියට. දනං බීච් එක මෙතෙන්ටත් ලස්සනට පේනවා. ලේඩි බුද්ධ ස්ටැචු එක බලලා ඉවරලා අපි මංකි මවුන්ටන්ස් වලටත් යන්න තීරණය කරා. අපිව එක්කන් ආපු කැබ් ඩ්‍රයිවර් කිව්වා මංකි මවුන්ටන්ස් වල මුදුනටම අපිව එක්කන් යන්නම් කියලා කැබ් එකේම. මේක ආරක්ෂිත කලාපයක් හින්දා වැඩි කැබ් ඩ්‍රයිවර්ස්ලා මුදුනටම එක්කන් යන්නේ නැහැ. මගින් බස්සලා තමයි යන්නේ. ඉතින් අපි මෙයත් එක්ක ගානක් කතා කරලා උඩටම ගිහිල්ලා මේ ලස්සන view එක බලුවා. වියට්නාම් යුද්ධ කාලේ මේක US මිලිටරි බේස් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා එක චෙක් පොයින්ට් එකක් පහු කරලා තමයි මේකට අපි එන්න ඕනේ. එතනදී ඒගොල්ලෝ අපිට විනාඩි 30ක කාලයක් ඇතුළත ආයිත් එන්න කියලා කියනවා. ඉතින් අපිට වැඩි කාලෙ ගත කරන්න හම්බුන්නේ නැහැ. මේ ෆොටෝස් ටික අරගෙන අපි ටග් ගාලා ආවා. මහන්සි වුණත් ඒ ගමන නම් ඉතින් හරිම ෂෝක් අත්දැකීමක්. හොටෙල් එකට ආවට පස්සේ එතන ඉස්සරහ තියෙන මිනි මාකට් එකට අපි ගියා ඩ්‍රින්ක්ස් මොනවා හරි ගන්න. එතනදී පුතා හොයාගත්තා මේ මරු ඇපල් ජූස් එක. ඒ බොටල් එක හපනකොට ඒකෙන් එන්නේ ඇපල් ගෙඩියක් කන සද්දේ. එදා රෑ වෙලා ඉතින් අපි පොඩ්ඩක් පාරට බැහැලා වටපිටාවේ වෙන්න මොනවද කියලා බලන්න ගියා. මං කිව්වේ කලින්ම ඩැනං වල හරියට මිනි මාකට්ස් තියෙනවා කියලා. ඉතින් මේගොල්ලන්ගේ වැඩේ එක එක මිනි මාර්ට් වලට ගිහිල්ලා එක එක ජාතියේ කෑම try කරනවා. දැනන් වලට આવොත් නිතරම ඇහෙන සවුන්ඩ් එකක් තමයි මේක. මේ බන් බාව කියන්නේ ලංකාවේ ෆිෂ් බන් වගේ જાතියක්. වෙනසකට තියෙන්නේ බන් එක ස්ටීම් කරලා තමයි හදන්නේ. උණු උණුවෙන්ම ස්ටීමර් එකෙන් අරන් දෙන්නේ ඒගොල්ලෝ. ඒකෙත් ඉතින් අමුතුම රහක් තියෙනවා.
අපි රෑ වෙලා ආවා ඉතින් බීච් එක පැත්තට මොකද වෙන්නේ කියලා බලන්න. සෙනග නම් මේ වෙලාවේ ගොඩක් අඩුයි. හොටෙල්ස් වල එහෙම ලස්සනට ලයිට්ස් දාලා 아무තුම ඉතින් ෆීලිං එකක් තමයි තියෙන්නේ. වෙලාවකට හිතනවා ඉතින් මේ රටවල වල මිනිස්සු හරි නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා නේද කියලා. අපිට මේ වෙලාවේ එග් කොෆි එකක් බොන්න තිබුණා නම් හොඳයි කියලා හෙව්වා කොහෙවත් අපිට ඩැනෑන් වල එග් කොෆි එකක් බොන්න තැනක් හම්බුන්නේ නැහනේ. එග් කොෆි බොන්න නම් හැනොයිම යන්න වෙනවා ඉතින්. මෙන්න බලන්න මට අවුවෙච්ච වැඩේ. හොටෙල් එකට ඇවිල්ලා වොෂ්රූම් එකට එනකොට එක්කෙනෙක් සිංක් එකේ මොකද්ද මේ කරන්නේ? බීච් එකේදී මෙයා හිමින් සැරේ චූටි කකුළු පැටව ටිකක් අල්ලගෙන කප් එකකට දාලා ආසාවට උන් ටික අරන් ඇවිල්ලා සිංක් එකේ තියාගෙන බලාගෙන ඉන්නවා. ඊළඟ දවසේ උදෙන්ම හැබැයි ආයෙ ගිහින් දාන්න පොරොන්දු වුණා මට. මේ ඇවිල්ලා අපි වියට්නාම් වල ගත කරන අන්තිම රෑ. ලකීලි ඒක සිකුරාදා දවසක්. ඩැනෑන් වල නයිට් මාකට් එක තියෙන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඒ වගේම මෙහි තියෙනවා ඩ්‍රැගන් බ්‍රිජ් කියලා එකක්. නයිට් මාකට් එක තියෙන දවසට ඒ ඩ්‍රැගන් බ්‍රිජ් එකේ ෂෝ එකක් තියෙනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සොන්ට්‍රා නයිට් මාකට් එකට. මෙතන තමයි අපි දැකපු හැපනින්ම නයිට් මාකට් එක තිබුණේ. පුදුම කම්පිටිෂන් එකක් තියෙන්නේ මේ ඉන්න කඩවල වල කට්ටියගේ. ලොකු සීෆුඩ් වෙරයිටි එකක් තියෙනවා මෙතන. අපි ඉල්ලුවාම ඒගොල්ලෝ එවෙලෙම හදලා දෙන්නේ. පුතාට ඕන වුණා ලොබ්ස්ටර් try කරන්න මෙතනින්. අපි ඉස්සෙල්ලාම ඉතින් රවුමක් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලන්න හිතුවා. මෙතනදී අපිට හම්බුණා ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් රෝල්ස් කියන ෆේමස් ස්ට්‍රීට් ෆුඩ් එක. ඒක ඒගොල්ලෝ හදන්නෙත් බලන් ඉන්න අයට ආස හිතෙන විදිහට. මතක විදිහට අපි මේකේ ෆ්ලේවර්ස් 3ක් විතර try කරා. ඒ තුනම හැබැයි රහට තිබ්බා. මේ මාකට් එකෙන් අපි එක ජාතිය ස්ට්‍රීට් ෆුඩ් වර්ග try කරා. මේ තියෙන්නේ පොතාගත්ත ලොබ්ස්ටර් එක. ඒක නම් ගානට චුට්ටක්වත් වර්ත් නැහැ. පොකිරිස්සගේ බරට තමයි ඒගොල්ලෝ ගාන කියන්නේ. මේ ඩිෂ් එකට රුපියල් 2500ක් වගේ ගියා. නමුත් ඒකේ ඇත්තටම කන්න තරම් දෙයක් තිබුණේ නැහැ. කාලේ ඉවර වෙනවත් එක්කම මේගොල්ලන්ගේ ඩ්‍රැගන් බ්‍රිජ් ෂෝ එක පටන් ගත්තා. හරියටම රෑ 9ට පටන් අරගෙන විනාඩි 15ක් විතර මේ ෂෝ එක තියෙනවා. ඒ ෂෝ එක යන අතරේ මේ වගේ ගින්දර 9 සැරයක් මේ ඩ්‍රැගන්ගේ කටින් පිට කරනවා. ගින්දර පිඹල ඉවරුණාට පස්සේ 3 සැරයක් වතුර පිඹිනවා. සෙනග වට වෙලා බලන් ඉන්නවා ඉතින් මේ ෂෝ එක. ඩ්‍රැගන්ගේ කටින් වතුර පිඹිද්දී වටේ ඉන්න අයට නාන්නත් වෙනවා. අපි වැඩි ළඟට ගියේ නෑ. ඇතින් ඉඳලා බලාගෙන හිටියේ. ෂෝ එකේ වුණාට පස්සේ අපි ආවා ඉතින් ආයි හොටෙල් එක පැත්තට. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔයගොල්ලන්ට ඇහෙනවද බන් බාෝ රෙකෝඩින් එක තාම තියෙනවා. මේ ගර්ල් තාම ඉන්නවා බන් බාෝ විකුණ. රෑ 10ට විතර මෙහෙම ගෑනු කෙනෙක් තනියම වාඩි වෙලා පාරේ මොනවා හරි විකුණන ගැන හිතන්න තමාරු නේද අපිට. මෙහෙ ඉතින් ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. හැමෝම බහලා වැඩ කරනවා. ඊළඟ දවසේ සෙනසුරාදා අපිට ලංකාවට එන ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 11ට. නයිට් මාකට් එකට ගිහිල්ලා ඇවිල්ලා කට්ටිය නිදාගත්ත අතරේ මම ලගේජස් ටික ඔක්කොම පැක් කරා. යන්නේක මතක් වෙද්දි ඉතින් හරිම දුකයි. මේ දවස්වල හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් අපි කාලය ගත කරානේ. අපිට වඩා ඉතින් ඒක ෆීල් වෙන්නේ පොඩි දෙන්නට තමයි. ඒ දෙන්නට දැන් ඉඳන්ම නිකන් සාංකාව වගේ. උදේ නැගිටලා ඉතින් අපි ලගේජ් වල ෆයිනල් චෙකින් එක කරලා ඒවා ලොක් කරා. හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙන හින්දා අපි ටක් ගාලා ලගේජ් ටික රෙඩි කරලා ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. නැත්තම් ආයි ෆ්ලයිට් එකේ අපිට ගොඩක් වෙලා ඉන්න වෙනවනේ ලන්ච් එක හම්බ වෙනකම්. දැන් ඉතින් මේක හරිම දුක වෙලාවක් අපිට.
බෑග්ස් ටික පල්ලෙහාට ගෙනල්ලා ටැක්සි එක එනකන් ඉන්නේ එයාපෝට් එකට යන්න. මෙතන ඉඳන් වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 12ක වගේ දුරක් තමයි තියෙන්නේ එයාපෝට් එකට. අපි මේ ඉන්නේ ඩැනෑන් එයාපෝට් එකේ දැන්. ලගේජ් ටික චෙක් ඉන් කරලා බෝඩින් පාසස් ටික සෝට් කරගන්න ගමන් මේ ඉන්නේ. අපේ ලගේජ් එක මං හිතන්නේ කිලෝ 5ක් විතර ඕවර් ලිමිට් ගිහිල්ලා තිබ්බා. චෙක් ඉන් ස්ටාෆ් එක හැබැයි අපිට මුකුත් එක්ස්ට්‍රා පේ කරන්න කිව්වේ නැහැ. කිසිම ෆස් එකක් කරන්න නැතුව ඒගොල්ලෝ ලගේජ් ටික චෙක් ඉන් කරගත්තා. අපි ආවා වගේම යන්නෙත් මලේසියන් එයාර්ලයින්ස් වලම තමයි. ෆ්ලයිට් එකට වෙලා තියෙන හින්දා ඉතින් අපි පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. මේකේ ඩියුටි ෆ්‍රී එකේ කියලා ලොකුවට ඇවිදින්න තරම් දෙයක් නැහැ. ගන්න බඩුවකුත් නැහැ මේ ෂොප්ස් වල. වියට්නාම් වලට සමු දීලා ඉතින් ඔන්න අපි අපේ ලංකාව වලාගෙන ආයෙත් පිටත් වුණා. ඉතින් අපේ වියට්නාම් වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර වෙනවා. කලින් වීඩියෝස් 4 බැලුවේ නැත්නම් ඒවත් ගිහිල්ලා බලන්න. ඉස්සරහට එන වීඩියෝස් බලන්න channel එකට subscribe වෙලා ඉන්න අමතක කරන්න එපා. ආයෙත් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. Take care. Bye bye.